කොහොමද ඔයාට මෙන්න මෙයා අඳුරනවාද බලන්න මේ ඉන්නේ ලිවියම් රෙඩ්. ලංකාවේ ලස්සනම එකම ගොඩාක් අය ලාභ ගන්න ලස්සන වර්ගයක්. ඔයාලට මතකයි අපි පඳුරු දුන්නා මෙයාගේ. එයා හරිම ලස්සන කෙනෙක්. මොකද මෙන්න මේ එයාගේ පාටට තමයි ගොඩාක් අය ආස කරන්නේ. ඉතින් සුදු රතු මාරුවේ මාරුවට ලස්සනට ආපු මෙයාගෙන් ඔන්න ඔයාලට ප්ලාන් සෙට් එකක් දෙන්න යනවා. මෙයා මාර ලස්සනයි. ඔයාලට පේනවද එයාගේ ලස්සන? මේ තමයි ලිවියම් රෙඩ්. ඉතින් ලිවියම් රෙඩ් වලින් ඇත්තටම ටික දවසක් යනකොට අපේ ප්ලාන්ට්ස් වලත් ඉවර වෙනවා. නේද? ඒ තරම් ඉල්ලන ලස්සන වර්ගයක් තමයි මේ ලිවියම් රෙඩ් කියන්නේ. ඉතින් එයාගේ මෙන්න මේ සයිස් එකෙන් මල් එක්ක ප්ලාන්ට් සෙට් එකක් ඔයාට දෙන්න යන්නේ. හරිද? ඉතින් මේ එක ප්ලාන්ට් එකක් ඔයාට අපේ මිලදී ගන්න පුළුවන් රුපියල් 1700කට. පේනව නේද? හරිම ලස්සන සෙට් එකක්. ඉතින් ලිවියම් වල මයික්‍රෝ ආවා, ලිවියම් රූබි ආවා නේද? දැනට ලිවියම් මයික්‍රෝ සහ ලිවියම් රෙඩ් වලින් ඔයාට ඕන තරම් ප්ලාන්ට්ස් දෙන්න පුළුවන්. ලිවියම් මයික්‍රෝ මෞෂාක් අපි 5000ට දෙනවා නේද? ලිවියම් රෙඩ් වල මල් එක්ක ප්ලාන්ට්ස් ඔයාට අපි දෙනවා රුපියල් 1700ට. නිරෝගී මේ වගේ ලස්සනයි. ඔයාට පෝච්චි පිටින් උනත් ඩිලිවර් කරගන්න පුළුවන්. මොකද ගොඩාක් අය ආසයි පෝච්චි පිටින් ගෙන ගන්න. ඉතින් ඔයා එකක් වගේ ගන්නවා නම් පෝච්චි පිටින් ගන්න පුළුවන්. නැත්තම් පෝච්චි පිටින් එවන්න අමාරුයිනේ නේද? මේක හරිය ලස්සන කෙනෙක්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට මෙයාගෙන් පැල ඕඩර් කරගන්න පුළුවන්. මෙයාගේ ලස්සන කලර්ස් දෙකක් තියෙනවා. ඒ තමයි සුදු රතු. මේ බලන්න මාරුවෙන් මාරුවට ගිහිලා හරි ලස්සනයි නේද? මේ වගේ මල් ඇත්තටම නැහැ. ලංකාවේ ලිවියම් වලට තියෙන ඉල්ලුම මම දැකලා නැහැ වෙන වර්ග වලට. ඒ තරම් කොච්චර පැල හැදුවත් මෙයා විකුණන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම කොච්චර ලස්සනට මේ ගහ හැදෙනවද කිව්වොත් ගොඩාක් අය මෙයාගෙන් යායට හදනවා. ඒ තරම් හරිම ලස්සන කෙනෙක්. ඕන කෙනෙක් දැක්ක ගමන් ගන්නවා. ඒකල අන්තිමේදී යාලා පැල බෝ කරන තත්ත්වයට එනවා. මොකද ඒ තරම් හරි ලස්සනයි මල් වලට ආස හිතන මේ ඇන්තූරියන් ගහක් දැක්කහම ගොඩාක් අය ආසාවටනේ මල් හදන්නේ. හැබැයි පස්සේ යාට හිතනවා මේක බිස්නස් එකක් කරගන්න පුළුවන් නම් කියලා. ඒ තරම් මම එකයි කිව්වේ ඒ තරම් වටින වර්ගයක් මේ ලිවියම් කියන්නේ. ඉතින් එයාගෙන් ගිය දවස් ටික අපිට දෙන්න තිබෙනවා මං කී දෙනෙක්ටද කිව්වා. ටික දවසකින් ලිවියම් රෙඩ් නම් දෙන්නම් කියලා. ඊට පස්සේ එයා කියනවා ඔයා කොච්චර බුෂස් දානවද ඔයා ගාවත් නැද්ද කියලා. නෑ ඇත්තටම නෑ. මේක එකක් නැති වෙන තරම් විකිනෙන ලස්සන වර්ගයක්. හරිද? ඒක ඔයාට තේරෙයි. ඔයා ප්ලාන්ට්ස් හදපු දවසට මෙයා කොච්චර වාසනාවන්ත මලක්ද කියලා. ඇත්තටම මගේ තවානේ ඉන්න වාසනාවන්ත මල තමයි ලිවියම් රෙඩ් කියන්නේ. හරිද? ලිවියම් කියද්දි යාගේ පවුලේ අයත් යනවායි කියන්නේ අනේ මන් දන්නේ. මේක ලස්සන වර්ගයක්. එතන ලිවියම් රෙඩ් වලින් මෙන්න මේ සයිසස් වලින් තමයි අපිට ඔයාලට දෙන්න තියෙන්නේ. මේ බලන්නකො මේක හොඳට වර්ධනය වෙලා අපි සෙදි 14 පෝච්චියේ දාලා තියෙන්නේ. මොකද අපිට ඩිලිවර් කරද්දී වුණත් අපිට ඒව ටක් ගාලා පෝච්චි පිටින් දාන්න පුළුවන්. ගොඩක් අය ආසයි තනි ප්ලාන්ට්ස් දෙනවා අපි. අනිවාර්යයෙන්ම ඔයාලට කැමති ප්ලාන්ට්ස් ප්‍රමාණයක් දැනට දෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ප්‍රමාණයෙන් විතරයි දෙන්න තියෙන්නේ. ඊට පස්සෙත් ඇත්තටම අපිට නැහැ නේද? ඉතින් ඔයාටත් ඕනේ නම් අපිට කතා කරන්න 076 40 90 776ට.